අපි ඉන්නේ මිනුම් උපකරණ පාඩමේ වර්නියර් කැලිපරය කියන එකේ. ඒතර මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා වර්නියර් කැලිපරයක් භාවිතා වෙන්නේ ඇයි? වර්නියර් මූලධර්මයක් භාවිතා වෙන්නේ ඇයි? මොකක්ද ඒකට හේතු වෙන කාරණාව කියලා. ඒතර සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවේදී අපිට මිනුම් ගන්න සිද්ධ වෙනවා යම්කිසි සමීකරණ වලට ආදේශ කරද්දී යම්කිසි දේවල් අපි කියද්දී අපිට මිනුමකින් තමයි ඒක කියන්නේ. ඒක දිගක් වෙන්න පුළුවන්, කාලයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ස්කන්ධයක් වෙන්න පුළුවන්. ඒතර මෙතනදී අපි කතා කරන්නේ දිගවල් පිළිබඳව. ඒතර දිගවල් පිළිබඳව අපි කතා කරද්දී අපි දන්නවා දැනටමත් අපේ දිගට SI ඒකකයේ මීටර වෙන්නේ. නමුත් අපි මේ දිග මනිද්දී මීටර එකකට වඩා වැඩි දිගවල් මනින්නත් සිද්ධ වෙනවා. අඩු දිගවල් මනින්නත් සිද්ධ වෙනවා. ඒකට සාමාන්‍යයෙන් අපි භාවිතා කරන මීටර රූල තමයි අපේ විද්‍යාගාරයේදී භාවිතා වෙන්නේ. ඒතර මේ මීටර රූලෙදී අපිට මනින්න පුළුවන් අවම දිගක් තියෙනවා. ඒ අවම දිග තමයි මිලිමීටර 1 කියන එක. මොකද මේ මීටර රූලේ ලකුණු කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මීටර රූල ලකුණු කරලා තියෙන්නේ. සෙන්ටිමීටර වලින් තමයි ලකුණු කරලා තියෙන්නේ. හැබැයි මෙන්න මේ සෙන්ටිමීටරය කොටස් 10කට බෙදලා ඒ කියන්නේ මෙන්න මේක 1 මිලිමීටර වෙන විදිහට තමයි ලකුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මීටර රූලෙන් මනින්න පුළුවන් අවම දිග ප්‍රමාණය තමයි මිලිමීටර 1. මොකද අපිට ලකුණු කරලා තියෙන එකට වඩා අඩු දෙකක් මැන්නොත් අපිට කියන්න වෙන්නේ මේක මිලිමීටර 1කට වඩා අඩුයි කියලා පමණයි. මිලිමීටර 0.1ද 0.2ද 0.3ද 0.8ද එහෙම කියන්න අපිට හැකියාවක් නැහැ. මිලිමීටර 1ක් දිග එකක් නම් අපිට කියන්න පුළුවන් මේක එකකට සමපාත වෙලා තියෙන්නේ. ඒක නිසා මේකේ දිග මිලිමීටර 1යි කියලා. හැබැයි ඊට අඩු දිගවල අපිට මනින්න බැහැ. එතකොට සාමාන්‍යයෙන් විද්‍යාගාරයේදී අපිට දිගවල් මනිද්දි මීට වඩා අඩු දිගවල් මනින්න එන අවස්ථා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථා ආවම අපිට ප්‍රායෝගිකව මොකක් හරි වෙන සිද්ධියක් යොදා ගන්න වෙනවා මේ මිලිමීටර 1කට වඩා අඩු දිගවල් මනින්න. එතකොට දැන් ඔයාලට හිතෙන්න පුළුවන් හරි මීටර රූලේ අපි ලකුණු කරලා තියෙනවනේ මිලිමීටර 1. ඒක නිසා අපිට පුළුවන් මිලිමීටර 1 මනින්න. එහෙනම් අපි මේ මීටර රූලම මිලිමීටර 1 දිගවල් ලකුණු කරන්නේ නැතුව මේ මිලිමීටර 1 කියන එකත් තව කුඩා කොටස් වලට කඩලා අපිට ලකුණු කරන්න පුළුවන්. දැන් හිතන්න මේක නිකන් මේ විදිහට ලොකු කරලා ලිව්වොත් බිඳුව මේ මිලිමීටර 1 කියන එක අපි මේ විදිහට මම ලොකු කරලා මාක් කරනවා. මෙන්න මේ ඒරියා එක තමයි මේ තියෙන්නේ. මේ ඒරියා එකම තව කුඩා කොටස් වලට කඩනවා. මෙහෙම කරලා 0.1 මිලිමීටර. මේක 0.2 මිලිමීටර. මේක 0.3 මිලිමීටර. ওই විදිහට ලකුණු කරන්න පුළුවන් නේ. ওই විදිහට ලකුණු කරලා අපිට පුළුවන් මම හැදුවා අලුත් මීටර රූලක්. ඒකේ ඔන්න මිලිමීටර 0.1 අංකණය කරලා තියෙනවා. ඔන්න ඕන කෙනෙක්ට පුළුවන් මේකෙන් ගිහිල්ලා 0.1ක් මනින්න. මේක තියරිටිකලි පුළුවන් වුණාට මේ මිලිමීටර 0.1 කියන එක ඉතාම කුඩායි. ඒකට මේක ලකුණු කරද්දී මේ ඉරි දැන් මේ මෙතන පේනවනේ. ඉරි එක මත එක ගිහිල්ලා තියෙනවා. ඒකට මේ වගේ එකක් ලකුණු කරලා පාඨාංක ගන්න ප්‍රායෝගිකව ඉතාම අසීරුයි. එහෙම ගත්තත් ඇත්තටම නිවැරදි පාඨාංකයක් එන්නේ නැහැ. සමහරවිට 0.1 කියන එක 0.2 තමයි සම්පාත වෙලා තියෙන්නේ. 0.3 වෙන්නත් පුළුවන්. ඒතර මේක ඉතාම අඩු නිවැරදිතාවයක් තියෙන ඇටෝමක්. මෙහෙම කරලා අපිට බෑ 0.1 0.2 ඒවා මනින්න. ඒක නිසා මීට වඩා ඉතාම නිවැරදි පහසුවෙන් මිනුම් ගන්න පුළුවන් ඇටෝමක් අපිට හදා ගන්න වෙනවා.
එහෙම හදාගත් ඇටුමක් තමයි වර්නියර් මූලධර්මය කියලා කියන්නේ. ඒතර අපි බලමු මොකක්ද මේ වර්නියර් මූලධර්මය කියලා කියන්නේ. ඒතර මේ වර්නියර් මූලධර්මය කියන්නේ ඇත්තටම ඇටෝමක්. ඇටෝමක් කියලා කියන්නේ මොකක් හරි දෙයක් අපිට කරගන්න අපි විසින් යම් නිර්මාණයක් කරනවා. ඒතර මේ නිර්මාණය තමයි මෙන්න මේ වගේ එකක්. අපේ මීටර් රූලම අපි පාවිච්චි කරනවා මේකට. මේ මීටර් රූලේ මෙන්න මේ මිලිමීටර අංකණය කරලා තියෙන එක තමයි මම මේ අඳින්නේ. මේ විදිහට මිලිමීටර වලින් මීටර් රෝල් ලකුණු කරලා තියෙනවා. එතකොට මේක 10 වෙනකන් මම අඳිනවා. මේක තවදුරටත් දිගටම තියෙනවා. එතකොට මේ වගේ මීටර් රූලේ කොටසක් අපි අරගෙන මේක මිලිමීටර වලින් මෙහෙම ලකුණු කරලා තියෙන්නේ. මේ තියෙන මිලිමීටර 1 2 3 ඔහොම. අපි පොඩි ඇටෝමක් හදා ගන්නවා. මේක උඩින් තව පරිමාණයක් ගහ ගන්නවා මේ විදිහට. මෙන්න මේ පරිමාණ දෙකට අපි නිකන් අංකණයක් කරනවා. නමක් දෙනවා. මේකට අපි නමක් දෙනවා ප්‍රධාන පරිමාණය කියලා. මේ ඇටෝමේ නම වර්නියර් මූලධර්මයනේ. ඒක නිසා මේකට දෙනවා අපි නමක් වර්නියර් පරිමාණය කියලා. මේ වචන දෙක ගැන එච්චර වැඩි හිතන්න එපා. මේක වෙන්නේ මේ වගේ දෙයක්. අපි මේ විදිහට පරිමාණ දෙකක් හදාගත්තට පස්සේ මේ ප්‍රධාන පරිමාණයේ යම් කිසි කොටස් ගණනක් අරගෙන යම් කිසි ඒක හොඳට මතක තියාගන්න. දැන් මේ වෙලාවේ මම නිකන් ගන්නවා කොටස් 9ක්. මෙන්න මෙතන ඉඳන් මෙතනට. ඒ කියන්නේ මේ දිග. මෙතන කොටස් 9ක් කියලා කියන්නේ මේක පරිමාණය ලකුණු කරලා තියෙන මිලිමීටර වලින් නිසා මේ දිග අපි දන්නවා මිලිමීටර 9යි කියලා. කොටස් 9ක් අරගෙන ඒ කොටස් 9 බෙදනවා කොටස් 10කට. දැන් මෙතන කොටස් 9ක් නේ. ඒ කියන්නේ මිලිමීටර 9ක් අරගෙන බෙදනවා කොටස් 10කට. ඒ කියන්නේ මිලිමීටර 9ක් අරගෙන කොටස් 10කට බෙදුවාම එක කොටසක දිග කීයද? 9 බෙදීම 10 කියන්නේ එක කොටසක දිග කියන්නේ මිලිමීටර 9යිනේ. අන්න එහෙම ලකුණු කරනවා මේ උඩ පරිමාණය. දැන් එහෙනම් උඩ පරිමාණය ලකුණු කරනවා 0.9 කොටස් වලින්. ඒතර 0.9 කොටස් වලින් ලකුණු කරන්න දැන් අපි තාම හොයාගෙන නැහැ කියමුකෝ මිලිමීටර 0.1කින් මයින් ඒවා. එතකොට ලකුණු කරන්න බෑනේ. නමුත් දැන් කොහෙන් හරි හොයාගෙන තියෙනවා මිලිමීටර 0.12 මයින්ඩ් පුළුවන් උපකරණයක්. ඒ උපකරණයෙන් මැනලා අපි 0.9 කොටස් වලින් මේක අංකණය කරනවා. ඒතකොට 0.9 කොටස් කියලා කියන්නේ මෙතන මිලිමීටර 1 නිසා මේ 0.9 කොටස අනිවාර්යෙන් මීට මේ පැත්තෙන් එන්න ඕන. ඔන්න දැන් අපි ලකුණු කරා 1යි කියලා. ඒතකොට දෙවෙනි කොටස එන්නේ කීයෙන්ද? පළවෙනි කොටස එන්නේ මිලිමීටර 0.9 නම් දෙවෙනි කොටස එන්නේ 1.8න්. තුන්වෙනි කොටස 2.7න්. හතරවෙනි කොටස 3.5න්. පස්වෙනි කොටස 4.5න්. මොනේ දෙන්නේ? එහෙනම් මෙන්න මේ දෙවෙනි කොටස එන්නේ මෙන්න මෙතනින්. ඒකට දැන් ඔයාලට නිකන් පොඩි අයිඩියා එකක් එන්න ඕන. මෙතන මේ පළවෙනි කොටස ලකුණු වෙන්නේ 0.9න් නිසා මේ කොටස් දෙක අතර පරතරය කීයද? ඉබේම 0.1 වෙලා. නේද? මෙතන 1.8න් මේ දෙවෙනි කොටස ලකුණු වෙන්නේ. එහෙනම් මේ හරිය දිග පරතරය 0.2 වෙලා. මෙතන පරතරය 3 4 5 6 7 8 9 10. හරිනේ. මේ මෙතන කොටස් 9ක් අරගෙන 10කට බෙදලා සම්පාත කරාම මෙයයි සම්පාත වෙන්න ඕන. සම්පාත වෙනවා කියලා කියන්නේ එක මත එක පිහිටන්න ඕන. හරි. ඒක වෙලා තියෙනවා.
එතකොට මේ රටාව ඔයාලට පැහැදිලිද? පළවෙනි එකේ මේ කොටස් දෙක අතර පරතරය 0.1යි, මෙතන 0.2යි, 0.3යි, 0.4යි, 0.5යි, 0.6යි, 0.7යි, 0.8යි, 0.9යි මේක සම්පාත වුණා. එතකොට දැන් ඔයාලට තේරෙනවද අපි අර එක මත එක 0.0.1 වගේ ලකුණු කරන්නේ නැතුව 0.1ක පරතරයක් අපිට මේ ඇටෝමින් සකස් වෙලා තියෙනවා ඉබේම. ව්‍යංගයෙන් සකස් වෙලා තියෙනවා. හරි. ඒක ප්‍රයෝජනයට ගන්න කොහොමද කියලා අපි බලමු දැන්. එතකොට මෙන්න මේ වර්ණීය පරිමාණය මේ විදිහට හදාගත්තා වගේම මේ වර්ණීය පරිමාණය මේ පැත්තට චලනය කරන්න පුළුවන් විදිහට තමයි අපි මේ ඇටෝම් සකස් කරගන්නේ. එතකොට මේ ප්‍රධාන පරිමාණව නිශ්චල තියෙනවා. වර්ණීය පරිමාණය මේ පැත්තට චලනය කරන්න පුළුවන් විදිහට හදාගෙන තියෙනවා. එතකොට දැන් හිතන්න අපි දන්නා 0.1ක මිලිමීටර 0.1ක වස්තුවක් මෙන්න මේ හරිය තියෙනවා. මෙන්න මෙතන 0.1ක වස්තුවක් ගෙනල්ලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? තියලා මේ වර්ණීය පරිමාණය මෙහෙට චලනය කරලා මේ පැත්තට ගෙනල්ලා මෙතනට හේතු කරනවා. දැන් මොකද වෙන්නේ? මේ වස්තුවේ දිග 0.1ක් නිසා මෙයා 0.11 හැම පාටක් යන්නේ මේ පැත්තට මූව් වෙන්න ඕන. චලනය වෙන්න ඕන. එතකොට මේ එක මෙතන තියෙන්න බෑනේ. මේක මෙන්න මෙතනට ඇවිල්ලා 9 කියන එක මෙන්න මේ ප්‍රධාන පරිමාණය එකට සමපාත වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මේක 0.1 නිසා මෙයා 0.1ක් මෙහෙට පයින්නවා. එතකොට 2 කියන එකනා දැන් මොකද වෙන්නේ? තව චුට්ටක් ලං වෙනවා මෙතනට. එයා සම්පාත වෙනවද? නෑ. එයා සම්පාත වෙන්නේ නෑ. තව චුට්ටක් ලං වෙනවා. 3 කියන එකනා එයා සමපාත වෙන්නෙත් නෑ. එයාත් තව චුට්ටක් ලං වෙනවා මෙහෙට. මේ ඔක්කොම මිලිමීටර් 0.1 ගානේ මේ පැත්තට ලං වෙනවා. මෙයා මොකද වෙන්නේ? මෙයා මේ පැත්තට ටිකක් පනිනවා. 0.1ක්. එතකොට හදිස්සියවත් අපි මිලිමීටර් 0.2ක වස්තුවක් මෙතනට ගෙනල්ලා තිබ්බොත් මොකද වෙන්නේ? දැන් මෙයාගේ මිලිමීටර් 0.2යි. දැන් මොකද වෙන්නේ? මේක තව 0.1ක් මේ පැත්තට පයින්නවා. දැන් මේ සමපාත වෙලා ඉන්න මේ එක කියන එකනා මෙයත් එක්ක තවදුරටත් සමාත වෙලා ඉන්න බැරි වෙනවා. මෙයා පයින්නවා 0.1ක් මෙහෙට. දැන් 2 කියන එකනා සමපාත වෙනවා. මෙයාලා 3 කියන එකනා චුට්ටක් ලං වෙනවා. මෙහෙම මෙයා එක පනිනවා. දැන් ඔයාලට පේනවද මේකේ යම් ඒ තියෙන දිග තියෙන වස්තුවත් මේ සම්පාත වෙන එකත් අතර සම්බන්ධයක් තියෙනවා. මොකක්ද ඒ සම්බන්ධය? 0.1ක වස්තුවක් තිබ්බොත් එහෙම මේ එක කියන එකන එකේ සමපාත වෙනවා. 0.2ක වස්තුවක් තිබ්බොත් එහෙම දෙක කියන එකන දෙකේ සම්පාත වෙනවා. 0.3ක වස්තුවක් තිබ්බොත් 3 කියන එකන 3ේ සම්පාත වෙනවා. 0.4ක වස්තුවක් තිබ්බොත් 4 කියන එකන 4ේ සම්පාත වෙනවා. 0.9ක වස්තුවක් තිබ්බොත් මේ 9 කියන එකන 9ේ සමපාත වෙනවා. එහෙනම් දැන් අපිට අර එක ළඟ පාඨාංක ලකුණු කරගන්න නැතුව 0.1 මිලිමීටර ඉඳන් 0.9 මිලිමීටර වෙනකම්ම අපිට දිග මැනගන්න පුළුවන් මේ ඇටෝමේ. එහෙනම් අරකට වඩා මේක ඉතාම හොඳයි. එතකොට අපි දැන් බලමු 1.1ක වස්තුවක් ආවොත් මෙතන තිබ්බොත් මොකද වෙන්නේ කියලා. මොකද ඒකත් අපි බලාගන්න ඉපේ. එතකොට මෙන්න මේක මම පොඩක් මකලා 1.1ක වස්තුවක් මෙතන තිබ්බහම මොකද වෙන්නේ කියලා අපි බලමු. ප්‍රධාන පරිමාණයට මුකුත් වෙන්නේ නැහැ. ඒක අචල මේ විදිහටම තියෙනවා. දැන් මිලිමීටර් 1.1ක වස්තුවක් තිබ්බොත් ඒ වස්තුව
ඔය හරියට එන්න ඕනද? මෙන්න මේ හරියට වගේ එන්න ඕන වස්තුව. මොකද අපි දන්නවා මිලිමීටර 1 මෙතන. 1.1 මෙතන. මේ හරිය වෙන්න ඕන. එතකොට අපි දැන් ලකුණු කරලා තියෙන්නේ වර්ණීය පරිමාණය මේ විදිහෙන්මනේ. 0.9 ඉන්නේ. එහෙනම් මේ වර්ණීය පරිමාණයේ 0.9න් තමයි පළවෙනි පාට අංකය එන්නේ 1 කියන එක. එතකොට අපි දන්නවා මේ වස්තුව 1.1ක් නිසා අනිවාර්යෙන් මෙතන මෙයා සමපාත විය යුතුයි. මොකද මෙතන ඉඳන් මෙතනට 0.9යි. එතකොට මෙන්න මේ විදිහට තමයි සමපාත වෙන්නේ. 1 3 4 5 6 7 8 9 10. එතකොට සිදු වෙන පොඩි වෙනස්කමක්. කලින් 0.1 මිලිමීටර වස්තුවක් තියෙද්දී මේ 1 කියන එක්කන සම්පාත උනේ මෙතන. ඔයාලට මතක ඇති මෙතන තමයි සම්පාත උනේ. දැන් 1.1ක වස්තුවක් තියෙද්දී 1 කියන එක්කන සමපාත වෙලා තියෙනවා. හැබැයි කොතනද? 2 කියන ප්‍රධාන පරිමාණයේ පාඨාංකය එක්ක. එහෙනම් හැම වෙලාවෙම 1 කියන එක්කන එකේම සම්පාත වෙලා ඉන්නේ නැහැ. මේක 2 සම්පාත වෙන්නත් පුළුවන්. 3 සම්පාත වෙන්නත් පුළුවන්. 4 5 6 ඔය ඕන එක සම්පාත වෙන්න පුළුවන්. එතකොට මේ මිනුම් ගද්දී අපි ඉස්සල්ලාම බලනවා යම්කිසි වස්තුවක් තිබ්බහම මේ ප්‍රධාන පරිමාණයේ බිඳුව. දැන් බිඳුවනේ. බිඳුව කියන එකනා වර්ණීය පරිමාණයේ බිඳුව කියන එකනා ප්‍රධාන පරිමාණයේ යම්කිසි පාඨාංකයකට එහායින් ගිහිල්ලා තියෙනවා කියලා. මේක දැන් එකට එහායින් ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ වස්තුවේ දිග මිලිමීටර් 1ට වඩා වැඩි විය යුතුයි. 1 ගානක් විය යුතුයි. ඒ දශම ගාන හොයාගන්නේ කොහොමද? මේ වර්ණීය පරිමාණයේ සමපාත වෙලා ඉන්න එක්කනාගේ පාඨාංකය තමයි 0.1. එතකොට යම්කිසි වස්තුවක් මෙහෙම තියලා තියෙද්දී ඒ වස්තුව මේ විදිහට නෙවෙයි මේ විදිහට සම්පාත වෙලා ඉන්නවා කියලා හිතන්න. එකේ තමයි සම්පාත වෙලා ඉන්නේ. එහෙනම් අපි බැලුවා ප්‍රධාන පරිමාණයේ එකට වඩා ගිහිල්ලා තියෙනවා. හරි. එහෙනම් 1 ගානක්. මෙයා සම්පාත වෙලා ඉන්නේ කීයද? 2. එහෙනම් 0.2යි. නේද? දැන් හිතන්න හදිසියවත් මේ දිග වස්තුවක් තියලා තියෙනවා මෙන්න මේ විදිහට. කොහොම දිග වස්තුවක් තියලා වර්ණීය පරිමාණය ඔන්න ඔය විදිහට තමයි ඉන්නේ. ඒ වර්ණීය පරිමාණය 1 2 3 4 5. දැන් අපි පාඨාංකයක් ගන්නවා නම් අපි බලනවා මේ වස්තුව මිලිමීටර් 5ට වඩා වැඩි. මේ 5න් එහා ඉන්නේ. 5ට වඩා වැඩි. හරි. එහෙනම් 5යි ගානක්. අපි කියන්නේ 5යි දශම කියලා දාලා අපි බලනවා කීයද මෙයා සම්පාත වෙලා ඉන්නේ? 1 2 3 4. 5 සම්පාත වෙලා ඉන්නවා. එහෙනම් 5.5 මිලිමීටර් කියලා ලියන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට තේරෙනවා මෙතන වර්ණීය පරිමාණය කියලා කියන්නේ වර්ණීය මූලධර්මය කියලා කියන්නේ ඇටවුමක් ඒක සකස් කරලා තියෙන්නේ මිලිමීටර් 1කට වඩා අඩු අගයන් අපිට මැනගන්න පහසු වෙන්න. එතකොට මම ගත්තේ මෙතන මිලිමීටර 0.9ක් ප්‍රධාන පරිමාණයෙන් අරන් ඒක කොටස් 10කට බෙදලා. හරිද? හැබැයි හැම වෙලාවෙම මිලිමීටර් 9ක්ම ගන්න ඕන කියලා නැහැ. ඒක කොටස් 10කටම බෙදන්න ඕන කියලාත් නැහැ. හරිද? එතකොට ඒ විදිහට මිලිමීටර් 8ක් අරගෙන කොටස් 10කට බෙදලා හදන්න පුළුවන්. ඒකත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතකොට මොකද්ද වෙන්නේ කියලා. එතකොට මොකද ගොඩක් කට්ටිය උගන්වන්නේ මේ මිලිමීටර් 9ක් අරගෙන 10ක්
10කට බෙදුවම එන එක උගන්වනවා. හැබැයි අනිත් ඒවත් කම්බිනේෂන් තියෙනවා කියලා උගන්වන්නේ නැහැ. හරි. අපි දැන් බලමු වෙන අවස්ථාවක්. මෙන්න කලින් වගේම ප්‍රධාන පරිමාණය කොටස් 10කට බෙදලා තියෙනවා. එතකොට දැන් අපි ගන්නවා මෙන්න මේ විදිහට. ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 8ක් කොටස් 10කට බෙදනවා. එහෙනම් මෙන්න මේ දුර තමයි ගන්නේ. ඒතර වර්ණීය පරිමාණය අර විදිහටම ඉන්නවා. මේ කොටස් 8ක් ගත්ත නිසා මෙතනට මිලිමීටර් 8යි ඒක කොටස් 10කට බෙදෙන නිසා මේ එක කොටසක දිග අපිට ලියන්න පුළුවන් 0.8 මිලිමීටර කියලා. නේද? හරි. එහෙනම් මේ එක කියන තැන මාක් වෙන්නේ දැන් මේ එකට වඩා මෙහායින් තමයි. ඉස්සෙල්ලා එක මාක් වුණේ 0.9න් දැන් එක මාක් වෙන්නේ 0.8න්. එතකොට මේ පරතරය දැන් ඉන්නේ කීයද? 0.2යි. එතකොට 2 කියන එක මාක් වෙන්නේ 1.6න්. ඊළඟට 2.4න්. 3.2න්. 4න්. ඔන්න ඔහොම තමයි මාක් වෙන්නේ. බලමු. මාක් වෙනවා මෙතන 3 කියන එක මාක් වෙනවා මෙතන 4 කියන මෙතන 5 කියන එක මාක් වෙනවා මෙතන. එතකොට මෙන්න මේ වගේ තමයි මාක් වෙන්නේ. 1 2 1.6න් 2.4න් 3.2න් ඔන්න ඔහොම මාක් වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි මාක් වෙන්නේ. එතකොට දැන් ඔයාලට පේනවා කලින් අවස්ථාවේදී අපි ගත්තාම 0.9ක් ආපු නිසා මේ පරතරය ආවේ 0.1යි. දැන් අපි 0.8ක් කොටස් 10කට බෙදුව නිසා මේ පරතරය එන්නේ 0.2යි. දැන් අපි මොකක් හරි වස්තුවක් මෙතන තිබ්බට පස්සේ මෙන්න මේ වගේ 0.1 මිලිමීටර වස්තුවක් මේකේ තිබ්බොත් එහෙම අපිට මේ පැත්තට මේක ගිහිල්ලා සමපාත වෙනවද කොහෙදවත්? නෑ. මේ පරතරය 0.2 නිසා 0.1 එකක වස්තුවක් තිබ්බොත් මේ එක කියන එක මෙයාට සම්පාත වෙන්නේ නැහැ. දෙක කියන එකවත් සම්පාත වෙන්නේ නැහැ. මේ මොකක්වත් සමපාත වෙන්නේ නැහැ. ඒක නිසා 0.1 කියන එක මේකෙන් මනින්න බෑ. හැබැයි 0.2ක වස්තුවක් මෙතන තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? මෙයා මේ පැත්තට පැනලා එක කියන එක මෙයාට සමපාත වෙනවා. මෙයා පොඩ්ඩක් මේ පැත්තට යනවා. නේද? එහෙනම් ඔයාලට දැන් තේරෙනවා මෙන්න මේ අපි ගන්න අගයන් මත. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ යම්කිසි කොටස් ගාණක් අරගෙන ඒක ඊට වඩා විශාල කොටස් ගාණකින් බෙදනවනේ අපි. මේ ගන්න කොටස් ගානේ අනුපාතය මත මේ වර්ණීය මූලධර්මයේ මයින්න පුළුවන් කුඩාම මිනුම තීරණය වෙනවා. එතකොට ඒ කුඩාම මිනුම කලින් අවස්ථාවේදී 0.1ක් ආවා. මේ අවස්ථාවේදී 0.1ක් එන්නේ නැහැ. 0.2යි. ඒ වගේ අපිට 0.05 මිලිමීටර වන කුඩාම මිනුම සහිත වර්ණීය පරිමාණ හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් 0.2 වර්ණීය පරිමාණය මේ දැන් හැදිලා තියෙනවා. ඒ වගේ අපි ගන්න මේ අගයන් මත මේ වර්ණීය පරිමාණයේ කුඩාම මිනුම තීරණය වෙනවා. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති කොහොමද
මේ වර්නියර් පරිමාණයක් වැඩ කරන්නේ කියලා. එතකොට මේ ගන්න අගයන් මත වර්නියර් පරිමාණයේ කුඩා මිනුමත් වෙනස් වෙනවා කියලා ඔයාලට තේරෙනවා ඇති. එතකොට ඊළඟ වීඩියෝ එකේදී අපි බලාපොරොත්තු වෙනවා කොහොමද වර්නියර් පරිමාණයක කුඩා මිනුමක් හොයන්නේ කියලා. මෙතනදිත් ඔයාලා දන්නවා දැන් හොයන විදිය. නමුත් ඒක සමීකරණයක් ආශ්‍රයෙන් තාම ලේසියෙන් හොයාගන්න අපි ඊළඟ වීඩියෝදී කතා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝදී අපි හම්බෙමු වර්නියර් පරිමාණයක කොහොමද කුඩා මිනුමක් හොයාගන්නේ කියලා.